ජනතාව විසින් ජනතාවම පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක් අපි අද හඳුන්වලා දුන්නා. ඒ ක්‍රමය මේ රටේ ස්ථාපිත කරන්න අපි අද මූලාරම්භය නැත්නම් අපේ දායකවරුන් දැම්මා. එම කාර්යය නැත්නම් ඒ සත්කාර්යය කවදා හරි මල් බල ගැන්නේ කියලා මට 100% විශ්වාසයි. හැබැයි ඒ කාලය වෙනකොට සමහර විට ඔබ අප ජීවිතුන් අතර මුසෙන්න පුළුවන්. ඒ නිසා මාද තමුන්නාන්සලාගේ ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අපේ දැන් අපි ගම් වලට ගිහිල්ලා ඉදිරි කාලේ අපි ගම් වලට ගිහිල්ලා අපේ මේ සංකල්පයට නැත්නම් අපි මේ ලබා ගන්න යන ඍජු ප්‍රජාතන්ත්‍රය පිළිබඳ ජනතාව අපි දැනුවත් කරලා මේ කාර්යය අපි ඉදිරියට කරගෙන යමු. ඒ පිළිබඳව අපි සංවිධානයේ අපි තීන්දුව తీරන අරගෙන තියෙනවා. දැන් අද මේ කර්තව්‍ය සඳහා අපි සමග සියලුම ජාතීන් අපගෙන සිටිනවා. විශේෂයෙන් සිංහල අය මෙන්න මුස්ලිම් භක්තිකයන් අද අපිත් එක්ක එකතු වෙලා තියෙනවා මේ වැඩේ කරන්න. ඉතින් මම හිතන්නේ අපිට පොද සුබ ලකුණු අපිට පහළ වෙලා තියෙනවා මේ අපි කරන කටයුත්ත ඉදිරියේදී අතිසාර්ථක වෙයි කියලා. ඊළඟට දැන් අපි මේ අවස්ථාවේදී අපි හඳුන්වලා දුන්නේ ඍතු ප්‍රයාණ කරන කියන ක්‍රමයක් මේ රටේ ස්ථාපිත කරනවා. ඒකට හැබැයි ඒක පැය 24න් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒකට සෑහෙන කල් යනවා. ඒ මෙතෙක් අපි නිහඬව ඒක වෙනකන් අපි නිදාගෙන ඉන්නේ නැහැ. මේ රටේ සිද්ධ වෙන දේවල් විශේෂයෙන් මේ රටේ සිද්ධ වෙන දේශපාලන කටයුතු ගැන අපි අවදීන් ඉන්න ඕනේ. අවදීන් ඉඳලා මේ ජනතාව වෙනුවෙන් අපේ සමාජ වෙනුවෙන් අපි විශේෂයෙන් අපේ රට වෙනුවෙන් අපි ගත යුතු සියලුම තීන්දුව తీරන අපි විසින් අරගෙන අපි මේ රට වෙනුවෙන් අපිට කරන්න තියෙන සෑම දෙයක්ම කරන්න ඕනේ. එතකොට අද අපිට අප ඉදිරියේ තියෙනවා ජනාධිපතිවරණය. එතකොට මේ ජනාධිපතිවරණයේදී අපි කොහොමද ක්‍රියා කරන්න කියලා අපි සංවිධානය අපි තීන්දුව කරන් තියෙන යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා. ඒ යෝජනාව පිළිවෙත අද ඒ සකස් කරපු යෝජනාව අපි දැන් සම්මත කරගන්නවා. අපේ මධ්‍යම කාර්ය සභාවේ මේක සම්මත වුණා. දැන් අපි තමුන්නාන්සලා ක්‍රියාකාරීන් ඉදිරියට අපි ඒක සම්මත කරගන්නයි අපි සූදානම් වන්නේ.